කුසල් සුපර් 8 ස්ටේජ් එකට ක්වොලිෆයි වෙලා තියෙන්නේ කොහොමද ඔබ දකින්නේ ටීම් එකේ chances ඔබ කවදාවත් ක්‍රීඩකයෙක් කැඩිට ICC ඉවෙන්ට් එක සෙමි ෆයිනල් එක ශ්‍රී ලංකාව කරලා නැහැ. ඔය හිතනවාද අපේ කන්ඩිෂන්ස් වල ගහන ඉඳ chance එකක් තියෙනවා කියලා හිතන්න? ඇත්තටම මම ගොඩක් විශ්වාස කරනවා. මොකද මම හිතන්නේ අපි කලින් මැච් තුන ගත්තම ඕස්ට්‍රේලියාව අපි ඒක ඉවර කරපු විදියට අද තරංගෙත් මම හිතන්නේ බැට්ස්මන්ලා ඉන්ෆෝම් ඉන්නවා. ඉතින් මම හිතනවා අපිට සාමාන්‍යයෙන් 180ක වගේ ටෝටල් එක තිබ්බොත් බෝලර්ස් බෝලිං යුනිට් එක අපිට බැට්ස්මන්ලා ඉදිරියට අපිට ඒක චේස් කරන්න පුළුවන් කියන එක. ඉතින් මගේ ලොකු ආසාවක් තියෙන්නේ. මම කලිනුත් කිව්වා ඉතින් සෙමි ෆයිනල් එක ෆයිනල් එකක් එන්න. ඉතින් මම හිතනවා අපේ ටීම් එකේ ඉන්ජරිස් දෙක තුනක් ආවට අපේ බෑකප් එක හොඳයි. ඉතින් මම විශ්වාස කරනවා අපේ ප්ලේයර්ස්ත් එක්ක ඉතින් අපිට ඕල්රවුන්ඩර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මම හිතනවා ඒගොල්ලන් හොඳින් කරන් එන ගමන් ඉතින් ලොකු විශ්වාසයක් තියෙනවා සෙමි ෆයිනල් යන්න පුළුවන් කියන එක. මතීෂ පත්‍රන වනින්දු අසරංග වැනි ක්‍රීඩකීන් නැති එක ඒ සෙමි ෆයිනල් යන ගමනට කොතරම් බාධාවක් වෙයිද? ඔක්කොම දන්නවා ඉතින් අපිට තුන් දෙනෙක් කියන්නේ මේන් බෝලර්ස් තුන් දෙනෙක්. ඉතින් ලංකාවේ වර්ල්ඩ් එකේ බැලුවොත් ඒ තුන් දෙනා රෑන්කින් හොඳට කරලා තිනවා. ඉතින් මම හිතනවා මතීෂ වනින්දු ඒ වගේම ශර්මාලිංග තුන් දෙනා නැති එක ගොඩක් පාඩුයි ටීම් එක අපේ ටීම් එක විදිහට. ඉතින් අපි බලන්න ඉන්න ප්ලේයර්ස්ත් එක්ක අපි කොහොමද ඒගොල්ලන්ත් එක්ක ඉදිරියට යන්නේ කියන එක. මොකද වනින්දු රිස්පෙක්ට් කරනවා දුෂාන් හේමන්ත. ඉතින් අපි එයාගෙන් බලාපොරොත්තු වෙන එයාගේ වෙනම ස්කිල් එකක් තියෙන. අපි ඉතින් එයාගේ ස්කිල් එකත් එක්ක අපි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම ඩිෂාන් ටීම් රැයිලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ පාර්ට්නර් ගත්තම ස්කිල් එක වෙනස්. ඉතින් ඒකට ඒගොල්ලන්ගේ බෑක් කරලා ඒගොල්ලන්ගේ ස්කිල් එක අපි බෑක් කරලා අපි ඉස්සරහට යන්න ඕන. මදුෂ්ක you can ask. කුසල් අපි දැකලා තියෙනවා පාවර් ප්ලේස් වලයි ඩෙත් බෝලිං වලයි හොඳට අපි ළඟදී කරලා තියෙනවා. හැබැයි මිඩ්ල් ඕවර්ස් වල ටිකක් ප්‍රශ්නයක් තියෙනවා. අදත් ඕවර් 10ක් මැද ඕවර් ප්‍රමාණය වුණාද ලකුණු 66ක්ද කොහෙද ගෑවුවා. අයර්ලන්ඩත් වලට ලකුණු 54ක්ද කොහෙද ගෑවේ. ඒක ඕගොල්ලන් කතා කරලා තියෙනවා ටීම් එකේ මිඩ්ල් ඕවර්ස් වල පොඩ්ඩක් වැඩියෙන් ඇක්සලරේට් කරලා නැත්නම් රන් රේට් එක වැඩි කරගන්න. ඔව් අපි ඒ ගැන ගොඩක් කතා කරා. ඉතින් මම හිතනවා අපිට එතන ඒක ගොඩක් කැපිලා පේන්නේ මැද විකට ආපු නැති එක. ඉතින් මම හිතන්නේ අපි ඔප්ෂන් එකක් විදිහට මම දැන් දුෂ්මන්ත ටීම් එකට ආවම අපිට මැද ඕවර්ස් වල ඕවරයක් වගේ දාන්න පුළුවන් විකට් එකක් ගන්න try කරන්න. ඉතින් ඇත්තටම අපි බලන්න අපි ගොඩක් කතා වුණේ විකට් ආවේ නැත්නම් අපි රේට් එක පුළුවන් තරම් අඩු කරනවා කියන එක මැද ඕවර්ස් වල. ඉතින් ඊට පස්සේ අන්තිමට විකට් තිබ්බත් අපේ දෙත් ඕවර්ස් හොඳ හින්දා අපිට ඒක අල්ල ගන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් කතා වෙන්නේ විකට් ගන්නවට වඩා රේට් එක ගොඩක් අඩුවෙන් බෝල් කරන එක තමයි මැද ඕවර්ස්.